කොහොමද ඔයාලට මං අද අරන් ආවා විශේෂ පැක් එකක්. අපිට ඕන වෙන්නේ කඩල පිටි, අමු කහ කුඩු, වෙනිවැල් ගෙට කුඩු, සුදු හඳුන් කුඩු, මී පැණි, හාල් පිටි වලින් හදාගත්තු මිශ්‍රණයක් තමයි මම පාවිච්චි කරන්නේ. මෙතෙන්ට ඕන වෙන්නේ යෝගට්. මට යෝගට් පාවිච්චි කරන්න බෑ. මගේ කුරුලෑ එන නිසා ඔයිලි මට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්. ඒ නිසා මං හාල් පිටි වලින් තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. ඔයාලා දන්නවා හාල් පිටි වලින් මේ මිශ්‍රණය හදාගන්න උණු වතුර වලට හාල් පිටි එකතු කරලා උකු මිශ්‍රණයක් වෙනකන් අපි හැඳි ගන්න ඕනේ. හැඳි ගෑවහම අපිට හැදෙනවා හාල් පිටි වලින් මේ දකින්නේ ක්‍රීම් එක. ක්‍රීම් එකක් හැදෙනවා. ඒ ක්‍රීම් එක තමයි එකතු කරන්නේ. ඔයාලට කැමති නම් දෙහි බිංදු දෙකක් එකතු කරන්න පුළුවන්. කුරුලෑ එන්න සමක් තියෙන අයට. මේ තියෙන මේ මිශ්‍රණය දැන් ලස්සන කහ පාටක් තියෙන මේ මිශ්‍රණේ. මේක ඔයාලගේ අත්, කකුල්, මූණේ මුළු ශරීරයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපේ සම අඳුරු වෙලා තියෙන ඕන තැනක ලස්සන කහ පාටක්, ලස්සන රන්වන් පාටක් ලැබෙනවා. ඔයාලට මම පෙන්නන්නම් මගේ හමේ පාට. මේක ඉවත් කරගත්තට පස්සේ අපිට මේක සතියට දවස් 3ක් වත් කරන්න පුළුවන් නම් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ගොඩක් කාන්තාවන් කාර්යබහුල නිසා ටිකක් අමාරුයි දවස් 3ක් කරන්න. ඒ නිසා ඔයාලට සෙනසුරාදා ඉරිදා වගේ දවස් දෙකෙන් එක දවසක් මේක කරලා බලන්න. මේකට යන්නේ විනාඩි 20යි. ඒ කියන්නේ අපි මේක ගාලා වේලුණාට පස්සේ අපි හොදන්න තියෙන්නේ. විනාඩි 20න් ඔයාලට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඔයාලත් පුදුම වෙයි මේ ප්‍රතිඵල දැක්කම. අපි හොදලා හැම තද කරන්න එපා. අපි ඉවත් කරගත්තයින් පස්සේ හිමීට මූණෙන් මේ මිශ්‍රණය ඇල් වතුර පාවිච්චි කරන්න. ඇල් වතුරෙන් ඉවත් කරගත්තයින් පස්සේ අයිස් වතුරෙන් මූණ ටෝන කරගන්න. ඊට පස්සේ අපි ටෝන කරගත්තයින් පස්සේ ඔයාලට පේනෙයි හැමේ කොච්චර වෙනසක් වෙලා තියෙනවද කියලා ඔයාලගේ සමේ. එතකොට මම කියන්නම් මේකෙන් ලැබෙන ප්‍රතිඵල. ඔයාලට කුරුලෑ එනවා නම් කුරුලෑ පාලනය කරගන්න පුළුවන්. මගේ ගොඩාක් කුරුලෑ